एजुकेशन कार्य शक्ति जावे पाड़ने इतर विभव शक्ति चालक शक्ति आश्रित गणे चालक शक्ति चालक शक्ति चालक शक्ति समान है सूत्र समान है एम वी बार मेरा चालक शक्ति सूत्र अभी मैं सूत्र गणना पढ़ेगा सूत्र एम इसका किलोग्राम वी प्रवेग वर्ग किलोग्राम अटसिया वस्तुवा 10 ms විනා එක ප්‍රවේගයක් ගන්නවා මේකට අදාළ විභව ශක්තිය තමයි අපි අහන්නේ. ඉතින් බලමු මේකට කරවගේ සූත්‍රය E k සමානයි එකකින් එක mv වර්ග එයට 2 කිලෝග්‍රෑම් 80යි ඊට උත්තරය ගුණ කරනවා 10 වරක් 10කට ප්‍රවේගයේ වර්ගය. හරි 8ට බිඳුවයි 80ට දෙකයි RCA जूल ये उपकरण RCA जूल है अभी विलय करने के लिए किलो देखा बार वस्तुवा एक 28 ms विनय का प्रवेग करना है 28 ms विनय का प्रवेग करने मेरे इसके समान है एक का mv वर्ग केट देखे मेरा एक गुण करना किलोग्राम देख एक गुण करना 8 वाला 8 हतराई एक देख करना उत्तरे 8 हतराई जूल हरी मेरे तुम्हारे पाले उत्तर रीति रखना लेने उसके बाद से अभी मेरी एक होने विधि एवं वी वर्ग होने विधि उदाहरण ऐतुर समाचार कर हरी අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ m හොයන සූත්‍රය. මේ m හොයන විදිය ගැන කතා කරනකොට m අර වගේ තමයි 800යි ජූල් 800ක් යොදන වස්තුවක්. ඒ කියන්නේ මේකේ චාලක ශක්තිය ජූල් 800යි. ඒ වගේම මේකේ යොදන වේගය 20යි ms ඍණ 1. මෙන්න මේකට අදාළ ස්කන්ධය තමයි අපි අහන්නේ. මේ ස්කන්ධය වල සූත්‍රය ගැන බලනකොට තමයි के समान है देखें mv वर्ग आदेश करने බලම එකට දෙකයි e සමානයි එකට දෙකයි mv වර්ගය ඒක උත්තර කරනවා එකට දෙක m v වර්ගය වෙනකොට අපි දාන්න පුළුවන් 20යි වරක් 20 ඒක සමාන වෙනවා 800යි ජූල්. හරි මේ m තනි කරනවා 800 මේ බෙදී මේ එකට දෙක එහා පැත්තේ දානකොට ගුණ කිරීමේ දෙකක් වෙනවා. මේ ගුණ කිරීමේ 400 බෙදීමේ 400 බවට පත් වෙනවා. 400ට 1යි 800ට 2යි දෙක දෙක 4යි m කියන්නේ කිලෝග්‍රෑම් උත්තර කිලෝග්‍රෑම් මේකේ උත්තරේ මේ කියන්නේ මේ විස්තර කරොත් කිලෝග්‍රෑම් 4ක් බර වස්තුවක් 20 ms ප්‍රවේගයෙන් ගමන් කරපුවම විභව ශක්තිය 800යි ජූල්. හරි. අපි ඊළඟට තව බලන්න බලමු මේ වගේම ඒකේ හොයන්න තියෙන්නේ ඒ වගේ විදිහෙන් m ස්කන්ධය හොයන්න තියෙන්නේ මේකේ m ස්කන්ධය කියන ප්‍රවේගය 2යි ms ඍණ 1 ඒ වගේම මේක ජූල් 100ක් චාලක ශක්තියක් යුක්තයි. හරි අපි බලමු e k සමානයි 1ට 2යි mv වර්ගය 1ට 2 ගුණ කිරීම m වරක් 2 වරක් 2 හරි මේ e k සමානයි 100යි
අර වගේම 100 ගුණ කිරීම 2 බෙදීම 2 වර 2 4යි 4ට 2යි 2ට 1යි 100 දෙකෙන් බෙදපුවාම 50යි මේක ගන්නේ 50 කිලෝග්‍රෑම් සමානයි m. හරි. මේක අපි දැන් m හොයන ක්‍රමයේ කතා කරා. ඊළඟට ඔයාලට කියන්නේ v හොයන්නේ. v කියන්නේ ප්‍රවේගය. මේ ප්‍රවේගය හොයන විදිහට අපි මෙනවා කියනවා p ක සමානයි v කියන්නේ v වර්ගයේ සූත්‍රය ආදේශ කරනවා දෙන්නේ. මේ ආදේශ කරන සූත්‍රයේ පොඩි වෙනස් කිරීමක් වෙනවා. අර වගේම අර සූත්‍රය දාලා ඒ වගේම තමයි කරන්නේ. මේකේ පොඩ්ඩක් වර්ග මූලයේ වර්ග ආයතය ගැන ඔයාලා දැන ගන්න ඕනේ. ඔයාලට ගණන් පාඩම් කරනකොට ඔයාලා උගන්වලාදී අපලු v වර්ගය වෙන විදිහ මේකේ කිලෝග්‍රෑම් 20ක් වර වස්තුවක් 1440ක ජූල් ප්‍රමාණයක් 1440ක ජූල් ප්‍රමාණයක් ගන්නවා. මෙන්න මේකට විතර v වර්ගය අහන්නේ. අපල මේ වෙන්නේ e k සමානයි දෙකෙන් එකයි mv වර්ගය. මේකේ 1 2 එහෙමයි m කියන්නේ 20යි කිලෝග්‍රෑම් ගුණ කිරීම v වර්ගයට සමාන වෙනවා 1440යි ජූල්. 1440 ගුණ කිරීම 2 බෙදීම අපිට මේ ගුණ කිරීම වලින් පළවෙනිට 20 20ට 10යි 2ට 1යි බිඳුව කරනවා. උත්තරේ 144යි 144යි. ඒක සාමාන්‍යයෙන් v වර්ගයට මොකද v වර්ගයට. මොකද v වර්ගයට කියන එක ගත්තේ අපිට මේකේ v ගන්නවා. v ගන්නවා මේක මම කලින් කිව්වා පටන් ගන්නකොට වර්ග මූලය දානවා දෙකට කරනවා. එතකොට 147 වර්ග මූලයනේ 12යි. එතකොට 12යි ms ඍණ 1 සමානයි v. ඒ කියන්නේ මේක කිලෝග්‍රෑම් 20ක් වර වස්තුව 12යි ms ඍණ 1 ප්‍රවේගී ගමන් කරනවා. 1440 ජූල් ප්‍රමාණයක් ඉපදලා කියන උත්තරේ අපි ඊළඟ ගණනවලු ඒ කිලෝග්‍රෑම් 2ක වර වස්තුව ජූල් 100ක් කරනවා. මේකේ v තමයි අපිට ප්‍රශ්න විදිහට තියෙන්නේ. අපි මේකේ ගමු අරගමු සූත්‍රේ ek සමානයි 2 mv වර්ගය ek සමානයි 2 mv වර්ගය එකකට දෙක එහෙම වෙනවා. m ස්කන්ධය ගුණ කරනවා කිලෝග්‍රෑම් 2කින්. ඒක ගුණ කරනවා 100 මෙතෙන්ද මොකද v වර්ගය අහන්නේ. එතකොට පිළිවෙල 10 ගුණ කිරීම කරනවා 100 වඩා 2 මේ ගුණ කිරීම 10යි දෙයක් වෙනවා පිළිවෙල ආයතනයකට. එතකොට 2 දෙකට දෙක කරනවා. උත්තරේ 100යි සමානයි v වර්ගය. 100 සමානයි මොකද v වර්ගය. v කියන්නේ මොකද v වෙන කලින් කිව්වාගේ වර්ගමූලයක් දාන්නේ බලමු වර්ගමූලය දානකොට 10යි ms ඍණ 1 සමානයි v. තමයි මේකේ උත්තරේ විදියට. හරි. අපි දැන් චාලක ශක්තිය ආශ්‍රිත ගණනය කිරීම පිළිබඳව කතා කරා. ඊළඟට විභව ශක්තිය ආශ්‍රිත ගණනය කිරීම කතා කරමු. හරි. අපි ඊළඟට කතා කරන්නේ විභව ශක්තිය පිළිබඳව. විභව ශක්තිය වන සූත්‍ර ටික ගත්තොත් EP සමානයි mgh EP සමානයි mgh. මේ mgh කියන සූත්‍රය ගැන අපි කතා කරනකොට m කියන්නේ ස්කන්ධය, g කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය, h කියන්නේ උස. උස කියන්නේ දැන් මේ නිගාන වලින් කරපි මේ කිලෝ 100ක් වර වස්තුව 5 මීටර උසකට බිමට වැටෙන්න නම් ආධාර කරන චාලක විභව ශක්තිය තමයි අහන්නේ. අපේ ගණන් දෙකක් දීලා දෙනවා විභව ශක්තිය ආශ්‍රිතව. ඒ වගේම විභව ශක්තිය m උත්තර කරලා h උත්තර කරලා හොයන්න දෙන ගණන් දෙකක් තියෙනවා. ඔයාලට කවදා මේ g උත්තර කරන ගණන් හොයන්න දෙන්නේ නැහැ. මොකද පෘථුවියේ ගුරුත්වාකර්ෂණ ත්වරණය 10 ms කියන එකට හිනා. මොකද ඒක චන්ද්‍රය මත ගත්තොත් ඒ පෘථුවියේ ගුරුත්වාකර්ෂණ ත්වරණය ගුණ කිරීම 1/6. ඒ වගේ චන්ද්‍රය ඉන්නේ අපිට පෘථුවිය විතරයි. අපි බලමු මේ කාරණේ කිරීම ටික. එතකොට මෙන්න මේ සූත්‍ර ටික අපි මෙයා ලියන පිළිවෙල ගත්තොත් m කිලෝග්‍රෑම් වලින් g ms ඍණ 2කින් h මීටර වලින්. හරි. අපි බලමු 10 මීටර බිමකට වැටෙන කිලෝග්‍රෑම් 2ක වස්තුවකට බල හදවන විභව ශක්තිය අහන්නේ. EP සමානයි mgh 2 කිලෝග්‍රෑම් ගුණ කිරීම 10යි ms ඍණ 1 ඒකත් ගුණ කිරීම 10 මීටර 10 වල 10 100 ගුණ කිරීම 2 100 ms ඍණ 1 සමානයි 10 යි
200යි ජූල්. හරි. ඊළඟ ගාන බලමු. 100යි කිලෝග්‍රෑම් බල වස්තුව 5 මීටර දුරට එන්න ඒකටත් EP සමානයි mgh. 100යි කිලෝග්‍රෑම් ගුණ කිරීම 5යි නෙමෙයි 10යි ms ශ්‍රේණියක ගුණ කිරීම 5යි මීටර. හරි. මේකට උත්තර දෙන්නේ 1000 වරක් 5 5000යි ජූල්. හරි. දැන් මේ ගණන් දෙකෙන් ගන්නට අපිට අනිත් සංකීර්ණ ගණන් විදියට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ m උත්තරකරණ එක සහ h උත්තරකරණ එක. මේ m සහ h උත්තරකරණ අපි ගණන් ටික හදනවා විදිය දැන් බලමු. මේ m එහෙම නැත්නම් මෙන්න මේ h ඒ සූත්‍ර දෙක උත්තර කරනකොට m උත්තර කරනකොට නම් අපිට ගන්න වෙන්නේ m සමානයි EP බෙදීම GH. m සමානයි EP බෙදීම GH. හරි. ඒකෙම මෙන්න මේ H උත්තර කරන විදිහට ලියන H උත්තර කරන විදිහට EP බෙදීම mg. EP බෙදීම mg. මේ උත්තර දෙකට තමයි මේක හරියට තියෙන්නේ. ඒ කියන්නේ මේකේ H උත්තර කරනවා ඒ වගේම m උත්තර කරනවා. හරි. අර බලමු මේකේ අර වගේම පොඩි ගානක් තමයි EP සමානයි mgh ආදේශ කරනවා. මේකේ m උත්තර කරනවා. m උත්තර කරලා කලින් මතකයි EP සමානයි EP බෙදීම GH. හරි. මේකේ EP ප්‍රමාණය විතර දීලා ජූල් 100යි කියලා. 100යි ජූල් බෙදීම G ගුරුත්වාකර්ෂණ ත්වරණය 10යි ms ශ්‍රේණියක ඒක 10යි ms ශ්‍රේණියක ගුණ කිරීම 20යි මීටර. හරි. මේකට උත්තර ටික බලමු. 10ට 1යි 100ට 10යි 10යි 20ෙන් බෙදුවාම 0.5යි කිලෝග්‍රෑම්. ඒ කියන්නේ ග්‍රෑම් 500. හරි. ඊළඟට බලමු මෙන්න මේ අපි h උත්තර කරන ගාන h උත්තර කරන ගාන ගත්තොත් h EP සමානයි mgh. මේක mgh වල අර කරනවා මේ h උත්තර කරන්න දෙන්නේ EP බෙදීම mg. EP ප්‍රමාණය 200යි ජූල් බෙදීම 50 වරක් g 10යි. 50ට 1යි 200ට 4යි 4 බෙදීම 10යි 4 බෙදීම 10යි කිලෝග්‍රෑම්. හරි. මේ ටික තමයි විභව ශක්තිය ගැන කතා කරන්න තියෙන්නේ. අපි ඊට පස්සේ ශක්ති සංස්ථිතිය පිළිබඳ එක ගානක් හදමු. ඒක දින පස්සේ මේ කාර්ය ශක්තිය හා ජවය කියන පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. හරි. හරි. අපි ඊළඟට ශක්ති සංස්ථිතිය පිළිබඳව කතා කරන්නේ. මේක හොයනකොට ආරම්භක විභව ආරම්භක චාලක ශක්තිය සමානයි අවසාන විභව ශක්තිය. දැන් මෙන්න මේකේ සූත්‍රය. ඒ කියන්නේ 1/2 mv වර්ගය සමානයි EP වල සූත්‍රය mgh. mgh සමාන සූත්‍රය මතකයි ඔයාලට දැන් ටික කරලා කරුවා නේ. එතකොට m ට හැපෙනවා v වර්ගය සමානයි 2gh. මේක තමයි මේ කියන ප්‍රධානතම සූත්‍රය. v වර්ගය සමානයි 2gh. හරි. අපිට මේක බලන්න v උත්තර කරනවා. v වර්ගය උත්තර කරලා කලින් උත්තර කරලා ඒකට දෙවරා g. ආනට කතා කරලා තියෙනවා g කියන්නේ මොකද්ද? 10 ms ශ්‍රේණියක ගුණ කිරීම. මේක h ප්‍රමාණය දෙන්නද? හරි. h ප්‍රමාණය දෙන්න. h ප්‍රමාණය 10 මීටර. ඒක 10 මීටර. හරි. මේ 10 මීටර ගුණ කිරීම 100යි. ඒකත් ගුණ කරපුවාම 200යි වර්ගමූලය දානවා b වර්ගය. එතකොට උත්තරේ විදිහට අපි ඉන්නේ 20යි ms ශ්‍රේණියක තමයි උත්තරේ ඉන්නේ. අපි ඊළඟට බලමු මේකේ h උත්තර කරන විදිය. මෙන්න මේකේ මේ h උත්තර කරන විදිය. මේ h උත්තර කරනකොට අර වගේම තමයි අපි මේ ගාන වෙනස් කරලා ගමු. h මේකේ h මොකක්ද කියලා අපි දැනගමු. 60 ms ශ්‍රේණියක 60 ms ශ්‍රේණියක කියලා 60 ms ශ්‍රේණියක කියලා. හරි. අපි මේකේ h උත්තර කරමු. අර වගේ තමයි. හැබැයි EP සමානයි EK mgh සමානයි 1/2යි mv වර්ගයෙන් කැපෙනවා. h උත්තර කරනවා v වර්ගය බෙදීම 2ig. v වර්ගය අපි v වර්ගය කලින් මේක ගත්තේ 60යි ms ශ්‍රේණියක 60යි ms ශ්‍රේණියක 60 වරක් 60 වරක් 60 බෙදීම දෙවරක් 10 10ට 1යි 60ට 6යි 2ට 1යි 6ට 3යි 60 වරක් 3 වල තියෙන
6.8යි. මේක මීටර් 180 යුක්ත වස්තුවක්. මේ මෙතන කියන චාලක ශක්තිය, විද්භව ශක්තිය, ඒ වගේම ශක්ති සංස්ථිතිය පිළිබඳව කතා කරන්න තියෙන ගණන ටික ඉවරයි. හරි. අපි මේ වීඩියෝ එකේ අවසාන මාතෘකාව දැන් කතා කරලා ඉවරනවා ශක්ති සංස්ථිතිය. ඒ කියන්නේ අපි මේ වීඩියෝ එකේ පාර්ට් 1 විදිහට වලට ගාවා ජවය, ඒ වගේම කාර්ය ප්‍රමාණය, ජවය වෙන ක්ෂමතාවය වෙන විදිහේ සංකීර්ණ ගණිත ගැටලු ඒ ටික අපි ගෙනාවා. ඒ ටික වල කලින් වීඩියෝ එකේ බලන්න. මේ වීඩියෝ එකේ කතා කරා චාලක ශක්තිය, විභව ශක්තිය සහ මේ කතා කරපු ශක්ති සංස්ථිතිය පාඩම. මේ ශක්ති සංස්ථිතියෙන් පස්සේ මේ පාඩම ඉවරයි. ඒ වගේම මෙතනින් එහාට ඔයාලට මේ පාඩම වලින් එහාට ප්‍රශ්න අහන්නේ. මෙතන මේ ටික තමයි ඔයාලට ප්‍රශ්න ඉදිරියේ ඉන්නේ. මේ ටික පිළිබඳව හොඳට අවබෝධයෙන් යුතුව මේ පාඩම වල දැනුම් තේරුම් ගන්න. මොකද මේ පාඩම ලකුණු 10ක් එන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නෙට බෝධියට සමාන පාඩමක් මේ පාඩම. හරි එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක බලනකොට ස්තුතියි. මම ආයුබෝවන් කියනවා. ආයුබෝවන්.